හායි ඔයාලට සුබ දවසක්. මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්නේ චොකලට් ක්‍රේප්ස් වලින් හදන කේක් එකක්. ඔයාලට මේක වැරදෙන්නේ නැතුව ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපට ක්‍රේප්ස් කේක් එක හදන්න අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, බටර් ග්‍රෑම් 100ක්, කොකෝ පවුඩර් පීරිසි කෝප්ප භාගයක්, පාන් පිටි නැත්නම් කේක් පිටි පීරිසි කෝප්ප 2හමාරක්, සීනි මේස හැඳි 8ක්, වැනිලා තේ හැන්දක්, ඒ වගේම බිත්තර 3කුත් අවශ්‍ය වෙනවා. මුලින්ම මං මේ වගේ බෝල් එකක් අරගෙන පාන් පිටි ටිකයි සීනි ටිකයි එකතු කරගෙන ඉන්නවා. ඊළඟට මම මේකට ලුණු ස්වල්පයකුත් එකතු කරගෙන බේකින් සෝඩා පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් කොකෝ පවුඩර් පීරිසි කෝප්ප භාගයක් එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට බිත්තර 3 එකතු කරගෙන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180ක් මුලින්ම එකතු කරගෙන ඉන්නවා. මෙතනදි මම ඇස්ට්‍රා මේස හැඳි 2ක් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන තමයි මේකට එකතු කරගත්තේ. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගෙන මේක හොඳට මික්ස් කරන් ඉන්නවා. මේ විදියට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගෙන දියාරු පදමක් වෙනකන් අපි හොඳට මික්ස් කරන් ඉන්නවා. ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගෙන මේ විදිහට දියාරු පදමක් හදා ගන්න ඕනේ. දැන් නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් තවරගෙන අපි මේක රත් වෙන්න තියමු. පෑන් එක රත් වුණාට පස්සේ මේ කප් එකේ භාගයක් මේ විදිහට මම එකතු කරගන්නවා. මේක විනාඩියක් විතර මීඩියම් හීට් එකේ රත් වෙන්න තියමු. අපේ ක්‍රේප්ස් එක විනාඩියක් විතර ලිපේ තිබ්බට පස්සේ මේ විදියට තමයි අපි ක්‍රේප්ස් එක හැදෙන්නේ. මේ වගේ වුණාට පස්සේ ලිපෙන් බාගන්න. ආයෙත් අපි පෑන් එකේ තෙල් ටිකක් ගාගෙන පෑන් එක රත් වෙන්න තියලා මේ විදියට කප් එකකින් භාගයක් එකතු කරගෙන මේක තැම්බෙන්න තියෙනවා. විනාඩියක් විතර ක්‍රේප්ස් එක මේ ගානට තැම්බුණාට පස්සේ අපි ලිපෙන් බාගමු. ඒ වගේ අපි ඉතුරු ක්‍රේප්ස් ටික හදාගෙන ඉන්නවා. ළඟට මම මේ වගේ වීදුරු බෝල් එකක් අරගෙන ඇස්ට්‍රා ටික කාමර උෂ්ණත්වයේ තියලා තමයි මේකට එකතු කරගත්තේ. මම මෙතන ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. මේ විදියට සුදු පාට බැටර් එකක් වෙනකන් අපි ඇස්ට්‍රා ටික හොඳට බීට් කරගන්න ඕනේ. මෙතනදී ඇස්ට්‍රා ග්‍රෑම් 100ට මම අයිසිං ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. අයිසින් සීනි එකතු කරගන්නකොට ඔක්කොම එකපාරට එකතු කරගන්නේ නැහැ. ටික ටික එකතු කර කර කවලම් කර කර බීට් කර කර තමයි අයිසින් සීනි ටික එකතු කරගන්න ඕනේ. අයිසින් සීනි ටික මේ ගානට හොඳට බැටර් එකක් වගේ ආවට පස්සේ අපි බීට් කරන එක නවත්තන්න ඕනේ. දැන් මේ වගේ තැටියක් තියලා අපි ක්‍රේප්ස් එකක් මේ වගේ තියාගෙන අපි අයිසින් ටිකක් මේකට ගාගෙන ඉමු. එක ක්‍රේප්ස් එකක අයිසින් සීනි තවර ගන්න මම මෙතන මේස හැඳි 2ක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔයාලා අයිසින් සීනි වැඩිපුර කැමට ගන්න කැමති නම් බටර් ටිකක් වැඩි කරලා අයිසින් සීනි ටිකකුත් ඒ ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කරගන්න. අයිසින් සීනි ටික හොඳට ගාගත්තට පස්සේ ආයෙත් මේ වගේ ක්‍රේප්ස් එකක් උඩින් තියන්න ඕනේ. ආයෙමත් අයිසින් සීනි මේස හැඳි 2ක් එකතු කරගෙන හොඳට මේ ක්‍රේප්ස් එක උඩින් ගා ගන්න ඕනේ. අනිත් ක්‍රේප්ස් ටිකත් මේ වගේ අයිසින් සීනි තවරගෙන එක මත එක තියලා කේක් එකක් වගේ හදා ගන්නවා.
අපි ඔක්කොම ක්‍රේප්ස් වල අයිසිං දාගෙන ඉවරයි. දැන් ඊළඟට මං ගොට්ටක් පාවිච්චි කරලා කොකෝ පවුඩර් ටිකක් මේ විදියට හලා ගන්නවා. මේ බලන්නකෝ අපි හදාගත්තු ක්‍රේප්ස් කේක් එක. ඔයාලට පුළුවන් මේ ක්‍රේප්ස් එකේ කේක් එක හැඩ කරගන්න. මේකේ උඩින් පිඟානක් තියලා ඒක වටේ කපලා ලස්සනට කේක් එකක් වගේ හදාගන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.